මේ වෙනකොට අපි දන්න කියන අපේ සමීපතම කවුරු හරි පිළිකා රෝගයෙන් පීඩා විඳිනවා. ඉතින් මේ පිළිකා රෝගය ඇති වෙන්නේ කොහොමද? පිළිකා රෝගය වළක්ව ගන්න අපි මොනවද කරන්න ඕන? මෙන්න මේ වගේ තොරතුරු ටිකක් තමයි අද වීඩියෝ එකෙන් ඔයගලත් එක්ක කතා කරන්න හදන්නේ. ඉතින් මම හිතනවා ඔබ හැම දෙනෙකුටම මේ වීඩියෝ එක ගොඩක් වැදගත් වෙයි කියලා. ඒ හින්දා ආරාධනා කරනවා වීඩියෝ එකේ අවසාන තප්පරෙත් එක් වීඩියෝ එකත් එක්ක රැඳිලා ඉන්න කියලා. පිළිකාවක් කියන්නේ සිරුරේ කොතනක හෝ සෛලවල සිදුවන අසාමාන්‍ය බෙදීමක්. සිරුරේ විවිධ ස්ථානවල පිළිකා ඇති වෙනවා. ඇතැම් පිළිකා ව්‍යාප්ත වෙන්නේ නැහැ. ඒත් ඇතැම් පිළිකා සිරුරේ ඉතා පහසුවෙන් ව්‍යාප්ත වෙනවා. එහෙමනම් අපි බලමු මේ පිළිකා ඇතිවීමට බලපාන ප්‍රධාන හේතු කිහිපයක්. ධූමපානය සහ බුලත් පිට කෑම, පරිසර දූෂණය, විකිරණ වලට නිරාවරණය වීම, ආහාර මගින් ශරීරගත වෙන විෂ රසායනික, වෛරස් ආසාදන, ඒ වගේම ඇස්බෙස්ටෝස් වගේ අහිතකර ද්‍රව්‍ය. ශ්‍රී ලංකාවේ පිළිකා රෝගය පහුගිය වකවානු තුල වර්ධනයක් පෙන්눔 කරනවා. 2000 වසරේදී 10000ක් පමණ වූ නව රෝගීන් සංඛ්‍යාව 2010 වන විට 17000 දක්වා වර්ධනය වෙලා තියෙනවා. අද වෙනකොට මීට වඩා වැඩි අගයක් දක්වා වර්ධනය වෙලා තියෙන බව ඉතාමත් පැහැදිලි. පිළිකා සම්බන්ධයෙන් දැනට ගෙන ඇති දත්තවලට අනුව පිළිකා වර්ග වලින් 30% සිට 50% දක්වා අතර ප්‍රමාණයක් වැළඳීමට බලපාන ප්‍රධාන සාධකය අපේ ජීවන රටාවේ අයහපත් පුරුදු බව හඳුනගෙන තියෙනවා. ජීවන රටාව ගැන සඳහන් කළොත් වැඩියෙන්ම බලපාන්නේ අපේ ආහාර. අපි විසින් ආහාරයට ගන්න ආහාර මගින් පිළිකාකාරක අපේ සිරුරට ඇතුළු වෙනවා. එහෙමනම් අපි බලමු මොනවද මේ පිළිකා සඳහා බලපාන ආහාර කියලා. පළවෙනිම දේ තමයි සීනි අධික ආහාර. තන්තු අඩු සීනි වැඩි ආහාර අධිකව පරිභෝජනය කිරීම නිසා පියයුරු පිළිකා, ආමාශය සහ මහා ආන්ත්‍ර පිළිකා වගේ රෝගී තත්ත්වයන්ට ගොදුරු වෙන්න පුළුවන්. අධික විදිහට මේවා ආහාරයට ගැනීමෙන් රුධිරයේ ග්ලූකෝස් සාන්ද්‍රණය වැඩි වෙනවා. ඒ වගේමයි ඊට සමගාමීව ඉන්සියුලින් ස්‍රාවය වැඩි වෙනවා. පරීක්ෂණ මගින් හඳුනාගෙන තියෙන අන්දමට දියවැඩියාව ඇති රෝගීන්ට මහා ආන්ත්‍ර ආශ්‍රිත පිළිකා වැළඳීමේ අවදානම සාමාන්‍ය පුද්ගලයෙකුට වඩා 22කින් ඉහළයි. අධික සීනි නිසා ස්ථූලතාවය, බර වැඩිවීම වැනි අතුරු හේතු පිළිකා වර්ධනයට ඉතා සමීපව බලපානවා. තරබාරු සහ අධිබර අයගේ මේද තැන්පත් වීම වැඩි. ඒ නිසා පටකවල ප්‍රදාහයන් ඇති වෙන්න පුළුවන්. ඉන්සියුලින් ප්‍රතිරෝධීතාවය වැඩි වෙනවා. ඊළඟ ආහාරය තමයි සකස් කළ මස්. හැම්, බේකන්, සොසේජස්, මීට් බෝල්ස් වැනි සකස් කරන මස් කල් තබා ගැනීම සහ රසය වර්ණය වෙනුවෙන් පදම් කිරීමේ ක්‍රියාවලියේදී සෝඩියම් නයිට්‍රේට් භාවිතා කරනවා. මේ සෝඩියම් නයිට්‍රේට් භාවිතා කිරීම මගින් විශාල සංයෝග ගණනක් නිපදවන බවත්, ඒවායින් බොහොමයක් පිළිකාකාරක බවත් තහවුරු වීම නිසා පසු කාලීනව මස් සකස් කිරීමේදී සෝඩියම් නයිට්‍රේට් වලට අමතරව එරිත්‍රොබේට් හෝ ඇස්කෝබේට් යෙදීම සිදු වුණා. එහිදී නයිට්‍රොසොයමින්ස් ජනනය වීම ඉතාමත් විශාල විදිහට අඩු වෙන බවක් දකින්න ලැබුණා. මේ නිසා වර්තමානයේදී මස් පදම් කිරීමේදී අනිවාර්යයෙන්ම එරිත්‍රොබේට් හෝ ඇස්කෝබේට් යෙදීම සිදු කරනවා. කොහොම වුණත් මේවා යොදන මාත්‍රාව වෙනස් වුණොත් පිළිකාකාරක ජනනය වීමේ හැකියාවක් ඇති වෙනවා. ඒ නිසා මේ අන්දමට සකස් කරන ලද ආහාර නිරන්තරයෙන්ම විශාල ප්‍රමාණවලින් ආහාරයට ගැනීම ඒ තරම සුදුසු නැහැ. ඇතැම් පරීක්ෂණ මගින් පෙන්වා දෙන්නේ දිනකට සකස් කළ මස් ග්‍රෑම් 50ක් ආහාරයට ගැනීමෙන් පිළිකාවට ගොදුරු වීමේ ඉහළ අවදානමක් තියෙන බව. අද අපි කතා කරන තුන්වෙනි පිළිකාකාරකය තමයි රතු මස්. රතු මස් කාණ්ඩයට ගැනෙන එළු මස්, හරක් මස් පිළිකා තත්ත්වයට හේතු වන බවට ආందోලනයක් තිබුණත් ඒ නිශ්චිතවම තවම තහවුරු කරගෙන නම් නැහැ. ඒත් බාබකියු කරන ලද, ග්‍රිල් කරන ලද සහ දුම් ගස්වන ලද මස් සහ අනෙකුත් ආහාරවල මේ අවදානම යම් පමණකට තියෙනවා කියලා මතභේදයක් තියෙනවා. ග්‍රිල් කරන ලද එහෙම නැත්නම් බාබකියු කරන ලද ආහාර පමණට වඩා පිලිස්සීමට ලක් කරන විට විශේෂයෙන්ම විවෘත දැල්ලට යොමු කොට සකසා ගන්නා මස් සහ අනෙකුත් ආහාරවල තද දුඹුරු හෝ කළු පැහැයට හැරී ඇති ආහාර කොටස් නිසා පිළිකා රෝග තත්ත්වයන්ට ගොදුරු වීමේ අවදානම ටිකක් වැඩි කරනවා. ගින්නට හසුවි කළු පැහැ ගැනුණු කොටස් වල PAH එහෙමත් නැත්නම් පොලිසයිකල් ඇරොමැටික් හයිඩ්‍රෝකාබන්ස් නම් වූ කාරකයක් ජනනය වෙනවා. ඊට අමතරව බැදුම් තෙල් නැවත පාවිච්චි කරන විට තෙල් වර්ගවල නිෂ්පාදනය වන විෂ රසායනයන් ඒ තෙල් මගින් පිසින ආහාරවලට එකතු වෙනවා. මේ නිසා වරක් හෝ දෙවරක් භාවිතා කළ තෙල් ඉවත දැමීම සිදු කරන අතරේ විකල්පයක් ලෙස එයාර් ෆ්‍රයර් භාවිතා කරන්න ඔබට පුළුවන්. ඊළඟට අපි බලමු කිරි ආහාර අවශ්‍ය ප්‍රමාණයට වඩා ආහාරයට ගැනීමෙන් සිද්ධ වෙන්නේ මොකක්ද කියලා. කිරි ආහාර අවශ්‍ය ප්‍රමාණයට වඩා ගැනීමෙන් පිරිමින්ගේ ප්‍රොස්ටේට් ග්‍රන්ථි ආශ්‍රිත පිළිකා වගේම කාන්තාවන්ගේ පියයුරු පිළිකා තත්ත්වයන් වර්ධනයට හේතු වෙනවා. කිරි වලින් ස්‍රාවය වන ඊස්ට්‍රජන් හෝමෝනය සහ IGF-1 නැමැති සංයෝගය පිළිකා ඇතිවීමට හේතු වෙනවා. ඇමරිකා එක්සත් ජනපදයේ වැනි ඇතැම් රටවල
රටවල කිරි නිෂ්පාදනය වැඩි කර ගැනීම සඳහා ගවයන්ට හෝමෝන ලබා දීම නිසා IGF-1 සංයෝගය කිරිවල වැඩි වශයෙන් නිෂ්පාදනය වුණා. නමුත් දැන් බොහෝ රටවල් වල හෝමෝන ලබා දීම නවතා දමා තිබෙනවා. ලංකාවේ සමස්ත කිරි පරිභෝජනය පහළ මට්ටමක පවතින නිසා මේ සම්බන්ධයෙන් අනිසි බියක් ඇති කරගන්න අවශ්‍ය වෙන්නේ නැහැ. මම මුලින් කියපු පිළිකාකාරක අතර තියෙන ඊළඟ කාරණාව තමයි විකිරණශීලී ආහාර. දැන් ඔබ බලාවේ කොහොමද අපේ ආහාරවලට විකිරණ ඇතුල් වෙන්නේ කියලා. ඔබ නිකන්වත් හිතපු නැති විදිහකට තමයි අපේ ආහාරවලට මේ විකිරණ ඇතුල් වෙන්නේ. දූෂිත මුහුදු ජලයෙන් අල්ලා ගන්න මත්ස්‍යයන්ගේ විකිරණතාවය වැඩි. විකිරණශීලී ද්‍රව්‍ය පිළිකා වැළඳීමට හේතු වෙනවා. ලංකාවේ ආනයනය කරන සියලුම ආහාර ද්‍රව්‍යවල විකිරණශීලීභාවය සඳහා පරීක්ෂණයට ලක් වෙනවා. කොහොම වුණත් පරිභෝජනයට නුසුදුසු ආහාර නැවත විවිධ ක්‍රමවලින් ලංකාවට ඇතුල් වෙනවද යන්න පිළිබඳව ප්‍රවේශම් වෙන්න ඕන. මීට අමතරව විකිරණශීලී ද්‍රව්‍ය භාවිතා කරන විකිරණශීලී අපද්‍රව්‍ය බැහැර කරන ප්‍රදේශ සහ ඒවට වගා කරන භෝග සහ ඇති කරන සතුන්ගෙන් ලබා ගන්නා ආහාරවල විකිරණශීලී ද්‍රව්‍ය අඩංගු වීමට ඉඩ කඩ තියෙනවා. මීට අමතරව විවිධ දෑ සඳහා භාවිතා කරන රසායනික ද්‍රව්‍ය මෙන්ම ඇතැම් ආහාර ආකලන ද්‍රව්‍ය පිළිකා ඇතිවීමට හේතු කාරණා වෙනවා. මීටත් අමතරව ආහාර ඇසුරුම් ද්‍රව්‍යවල ඇති සංයෝග පිළිකාකාරක විය හැකි බවට අනාවරණය වෙලා තියෙනවා. උදාහරණයක් විදිහට කිව්වොත් ප්ලාස්ටික් බෝතල් සහ අනෙකුත් ඇසුරුම් බෝතල් බොහෝමයක ප්ලාස්ටික් නිපදවීමේදී යොදා ගන්න ශුද්‍රමය කොටස් ආහාරවලට සංරචනය වෙනවා. මෙවැනි සංයෝග බොහෝමයක් මේදේ දිය වෙන අතරේ මේ නිසා මේදේ වැඩි ආහාරවලට මේවා පහසුවෙන් ගමන් කරනවා. ඒ වගේම බොහෝ ප්ලාස්ටික් ඇසුරුම් රත් කිරීමේදී හෝ උණුසුම් ආහාර ප්ලාස්ටික් බඳුන් වල ගබඩා කිරීම මගින් සාමාන්‍ය ප්‍රමාණයට වඩා වැඩි ප්‍රමාණයක් මෙම ද්‍රව්‍ය සංක්‍රමණය වෙනවා. තවත් කාරණාවක් තමයි ජල බෝතල්. ප්ලාස්ටික් බීම බෝතල් අවු රශ්මියට නිරාවරණය වීමට සැලැස්වීම නිසා පිළිකා ජනකයන් ඉතා සීග්‍රයෙන් ආහාර කරා ගමන් කරනවා. තද හිරු එළිය වැටෙන ලෙස මෙම බෝතල් ගබඩා කිරීම තද හිරු එළිය ඇති උණුසුම් දිනවල වාහන තුල ප්ලාස්ටික් ජල හෝ බීම බෝතල් තබා යෑමද නුසුදුසුයි. ඉතින් මම හිතනවා අද වීඩියෝ එකෙනුත් ඔබ නොදන්න කාරණා රැසක් සමගින් ඔබේ දැනුමට යමක් එකතු කරන්න මට පුළුවන් වුණා කියලා. එහෙමනම් ඔබ මේ වීඩියෝ එකට කැමති නම් වීඩියෝ එකට ලයික් එකක් දාන්න අමතක කරන්නත් එපා. තව කෙනෙකුට බලන්න හොඳ නම් වීඩියෝ එක ෂෙයා කරන්න අමතක කරන්නත් එපා. ඉස්සරහටත් මේ වගේ වීඩියෝ බලන්න ආස නම් channel එක subscribe කරලා දිගටම channel එකත් එක්ක රැඳිලා ඉන්න කියලා ආරාධනා කරන ගමන් තවත් දවසක මේ වගේ තව වීඩියෝ එකකින් හම්බෙමු.